ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ කඩුවෙල අතුරුගිරිය පාරේ තියෙන ප්‍රයිම් හවුසින් ස්කීම් එකට. ඒකේ තියෙන ලස්සන ගෙදරකට තමයි අද අපි ඔයාලව අරගෙන යන්නේ. ඉතින් මෙතන ඉඳලා ප්‍රධාන පාරට තියෙන්නේ මීටර් 200ක වගේ දුර ප්‍රමාණයක් විතරයි. ඒ වගේම තමයි කඩුවෙල නගරයට කිලෝමීටර් 3කුත් අතුරුගිරිය නගරයට තියෙන කිලෝමීටර් 4.5කුත් පමණ දුර ප්‍රමාණයක්. ඔයාලට මෙතන රෝලර් ගේට් එකක් දැක ගන්න පුළුවන්. ඒක තියෙන එල්කාඩෝ බ්‍රෑන්ඩ් එකකින් ඔයාලට අඩි 20ක පාරක් තියෙනවා. ඒ වගේම තමයි ස්ලිට් එක හොරයිසන් එක වගේ කැම්පස් වලට මෙතන ඉඳලා තියෙන කිලෝමීටර් 4ක පමණ ඉතාමත් සුළු දුර ප්‍රමාණයක් විතරයි. ඉතින් මෙතන මේ විදිහට ඔයාලට පාකින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන හරිම ලස්සන ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතනින් අපිට පිටිපස්සේ ගාඩන් එකකට යන්න පුළුවන්. අපි එහෙනම් ඒක පස්සේ ගිහලා බලමු. මේ ගෙදරට ඇතුළු වෙනකොටම මෙන්න මේ වගේ ලිවිං ස්පේස් එකක් තමයි ඔයාලට එන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගෙදර හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. අපි යමු ඉන්නේ කොහේ එක බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට අපේ කිචන් ඒරියා එක බලා ගන්න පුළුවන්. මේ ඉතින් ඔයාලට ඕනේ මෙන්න මේ පැටි එකෙන් සෙල්ලි කබෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පැන්ට්‍රි ටොප් එක හදලා තියෙන්නේ ග්‍රැනයිට් වලින්. ඉතින් මෙතනින් එළියට එද්දිම මෙන්න මේ වගේ වෙට් කිචන් ඒරියා එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. මේ වෙට් කිචන් එකට එහා පැත්තෙන් අපිට දකින්න පුළුවන් මේ ලස්සන ගාඩන් ඒරියා එක. ඒ වගේම තමයි මෙතනින් අපිට රූෆ් টොප් එකට යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපිට මේ ගෙදර ඉදිරිපසට පිටසෙන්න පුළුවන්. අපි එහෙනම් රූෆ් টොප් එකට ගිහිල්ලා බලමු. ඉතින් මෙතන උඩට ආවම මෙන්න මේ වගේ ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හවසට සන්සෙට් එකක් වගේ බලන්න මෙතන හොඳම ප්ලේස් එකක්. රූෆ් টොප් එකට ආවම ඔයාලට මේ වගේ හොඳ ස්පේස් තියෙන රූම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන ඒක තමයි වොෂ්රූම් එක තියෙන්නේ. මේ ගෙදර මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රූම්ස් තුනක් තියෙනවා. මෙතනින් මේදී අපිට එක රූම් එක. අපි එහෙනම් ගිහින් බලමු මේ රූම් එක මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් මාස්ටර් බෙඩ්රූම් එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. ඉතින් මෙතන ඔයාලට ෆෑන්ස් වලට අමතරව AC වාසකුත් තියෙනවා. ඒ වගේම තමයි මෙතන CCTV වාසකුත් ඔයාලට දීලා තියෙනවා. මෙතනින් එළියට යන ගමේ ගාඩන් ඒරියා එකට යන්න ඔයාලට දොරක් තියෙනවා. එදින්නේ මේ රූම් එකක තියෙන ඇටච් බාත්රූම් එක. බාත්රූම් එක සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන රොසෙල් බාත්‍රය වලින්. ඒ වගේම තමයි ඔයාලට හොට් වෝටර් වාසකුත් තියෙනවා. අපි යන්නේ අනිත් රූම් එක බලන්න. ඉතින් මේ තමයි අනිත් රූම් එක. මෙතන හොඳ ස්පේස් එකක් ඔයාලට තියෙනවා. මේ රූම් එක ඔයාලට බෙඩ්රූම් එකක් විදිහට විතරක් නෙවෙයි ඔෆිස් රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මෙතන පාකින් ඒරියා එකක කෙලින්ම ඇක්සස් තියෙන නිසා ගෙදර ඇවිත් රිසර්ව් එකක් වෙන්නේ නැතුව ඒ කට්ටියට මෙතෙන්ට ගෙනියන්න අපිට පුළුවන්. ඉතින් මේ රූම් එක ළඟින්ම කොමන් වොෂ්රූම් එක තියෙනවා. අපි ගිහලා බලමු. මේ වොෂ්රූම් එකත් සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ රොසෙල් බාත්‍රය වලින් තමයි. අද අපි ආව පර්චස් 6ක වර්ගන 1300ක තියෙන මේ ගෙදර කාමර 7ක් සහ වොෂ්රූම්ස් 3ක් තියෙනවා. ඉතින් මේ වගේ මොන් ගෙදරක අයිතිකාරයෙක් වෙනවා කැමති නම් රොයල් වෙන අපිට කතා කරන්න. ඒ වගේම මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම ලින්ක් කරපු කමෙන්ට් එකේ දාලා අපේ නම්බරයට කතා කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ Facebook, Insta, TikTok social media follow කරන්න. මේ වීඩියෝ එක බලනකොට thank you. අපි ඊළඟ කෙනෙක්ට හම්බෙමු. Bye.